ඔන්න මම අද වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මම කොණ්ඩෙට කරන සත්කාරයක් ගැන. ඒ තමයි මුරුංග කොළ හෙයා මාස්ක් එක. මම මේ හෙයා මාස්ක් එකට මූලික වශයෙන්ම පාවිච්චි කරන්නේ ඉන්ග්‍රීඩියන්ට් දෙකයි. ඒ තමයි මුරුංග කොළ සහ කෝමාරිකා මදය කොටස. ඉතින් මුරුංග කොළ මම ඔයාලට පුළුවන් අමුයෙන්ම ඔයාලට කලින් කිව්වත් වගේ ඔයගොල්ලන්ට පුළුවන් මුරුංග කොළ අමුවෙනුත් හොඳට සෝතලා බ්ලෙන්ඩ් කරලා ඒ විෂ ගන්න. හැබැයි මම අද මුරුංග කොළ පාවිච්චි කරන්නේ මුරුංග කොළ හොඳට සෝතලා ඔබ වේලලා බ්ලෙන්ඩ් එකේ කුඩු කරලා අරගෙන ඒ පවුඩර් එක තමයි මම අද යූස් කරන්නේ. මොකද ගොඩක් කල් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් නිසා ඒ වාසියත් නිසා තමයි මම එහෙම අද පාවිච්චි කරන්නේ. ඉතින් මුරුංගා කොළ සහ කෝමාරිකා මදය පාවිච්චි කරලා තමයි හෙයා මාස්ක් එක අද හදාගන්න යන්නේ. අපි බලමු හෙයා මාස්ක් එක කොහොමද හදාගන්නේ කියලා. මේ ඉතින් ඔයාලට පේන්න තියෙන්නේ අපේ ගෙදර මං වගා කරගෙන තියෙන මගේ ලස්සන කෝමාරිකා පැලේ. මේක ලස්සනට හොඳට වැවිලා තියෙනවා දැන්. මේක තමයි අපේ අද හෙයා මාස්ක් එකට ඕන වෙන දෙවෙනි ඉන්ග්‍රීඩියන්ට් එක කෝමාරිකා. ඉතින් මේ තියෙන්නේ මගේ පැලේ. හරිම ලස්සනයි. මට දැක්කාම හරිම සතුටුයි. අපි බලමු හෙයා මාස්ක් එකේ හදන විදිය. ඔන්න ඉතින් මගේ හෙයා මාස්ක් එකට අවශ්‍ය කෝමාරිකා ඉති දෙක මම කපාගෙන ඉවරයි. මං ඉති දෙකයි කපාගත්තේ මට අවශ්‍ය වෙයි කියලා හිතන ප්‍රමාණයට විතරයි. ඒ කපාගත්තු කෝමාරිකා ඉති කොටස් දෙක මම වතුර භාජනයකට මේ විදියට දාලා තියෙනවා. මොකද කෝමාරිකා කැපුවාම ඒ කපපු තැනින් කහපාට දියරයක් එනවා. ඒක ගෑවුනොත් කසන්න ගන්න නිසා ඒක හොඳට ඉවත් කරගන්න ඕනේ. මාස්ක් එකට යූස් කරන්න කලින්. ඒ හින්දා මේ වගේ වතුර භාජනයකට දාලා විනාඩි 5ක් 10ක් තියනවා. ඒ දියරය හොඳින් මේ කොටස් වලින් ඉවත් වෙන තෙක්. ඉතින් මේ තියෙන්නේ මම කෝමාරිකා මදය ඉවත් කරගෙන ඒක හොඳට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ පේන විදිය තමයි මේ. මම දැන් මේකට මුරුංග කොළ ටික දාලා මිශ්‍ර කරගෙන පෙන්නන්නම් කොහොමද අපේ හෙයා මාස්ක් එකේ ලුක් එක කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ හෙයා මාස්ක් එක. දැන් අපි අර කෝමාරිකා මදයට මුරුංග කොළ එකතු කරාම පේන ලුක් එක හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ අපිට ඕනනම් පුළුවන් මේක පෙරලා ගන්න. මොකද කොණ්ඩේ රැඳුනොත් යන්නේ නැහැ කියලා හිතනවනම් අපිට පුළුවන් මේක පෙරලා ගන්න. ඒ වගේම තමයි මම දැන් මේ ඔයාලට මේ පෙන්නන්නේ අර මම මුරුංග කොළ වේලලා කුඩු කරලා ගත්ත පවුඩර් එක. ඒක මෙන්න මේ වගේ ලුක් එකක් තමයි ඒකේ තියෙන්නේ. ඔයාලට පේනවා කියලා මම හිතනවා. ඉතින් මේක තමයි මගේ හෙයා මාස්ක් එකේ ලුක් එක. මේක ඇප්ලයි කරන විදිය අපි බලමු. මම මේ හදන්නේ ඔයාලට මම හදාගත්ත මුරුංග කොළ හෙයා මාස්ක් එක කොණ්ඩේට ඇප්ලයි කරලා පෙන්නන්න. මම දැන් කොණ්ඩේ හොඳට පීරලා ගැට ටික කඩාගෙන තමයි තියෙන්නේ. එහෙනම් බලමු ඇප්ලයි කරන විදිය. මම මේක ඇප්ලයි කරන්නේ අතින් වෙනද වගේම. ඒක මට ලේසි. මේක පොඩක් දියරයක් වගේ තියෙන්නේ මේ කෝමාරිකා නිසා. මුණ පුරාම පෙරා ගන්න නැතුව අපි මේක පරිස්සමට ඇප්ලයි කරගමු. මේක පෙරෙනවා. මේක මෙහෙම කොණ්ඩේ සයිඩ් පාටිෂන් කරගෙන හොඳට ඇප්ලයි කරගමු. අපි මේක ඉස්සෙල්ලාම ඇප්ලයි කරගන්න ඕන අපේ ස්කැල්ප් එකේ. මොකද කොණ්ඩේ අගින් නෙමෙයි කොණ්ඩේ වැවෙන්නේ ස්කැල්ප් එකෙන්. අපි කොණ්ඩේ රූට් එකට තමයි සත්කාර කරන්න ඕනේ.
මේක ගාද්දී කොණ්ඩෙට මාර කූල් එකක් දැනෙනවා. කුමාරිකා කොහොමත් හරිම සීතලයි. කුමාරිකා වලින් අපේ කොණ්ඩේ ඩ්‍රයි වෙන එක අඩු කරනවා. මොකද මේ තෙතමනය ආරක්ෂා කරනවා. කුමාරිකා ගොඩාක් පාවිච්චි කරනවා නම් කොණ්ඩෙට හොඳයි. කොණ්ඩේ මවා ගන්න. ඒ වගේම තමයි මුරුංගත්. මුරුංග කොලත් හරිම හොඳයි. කොණ්ඩෙට විතරක් නෙවෙයි අනිත් හැම දෙයකටම. මගේ මෙන්න මේ ටිකේ කොණ්ඩේ ගොඩාක් අඩුයි. මම ඒ තැනට ටිකක් වැඩිපුර ඇප්ලයි කරනවා. ෆෝන් එකෙන් බලාගෙන ඇප්ලයි කරන එක අමාරුයි. මම මුළු කොණ්ඩෙම ඇප්ලයි කරගෙන ඇවිල්ලා ඔයාලට පෙන්නන්න. ඔන්න මම දැන් අපි හදාගත්තු හෙයාර් මාස්ක් එක හොඳට කොණ්ඩේ ස්කැල්ප් එකට සහ අග කොටසට ඇප්ලයි කරලා කොණ්ඩේ හොඳට මසාජ් කරලා විනාඩි 5ක් 10ක් හොඳට කොණ්ඩේ මසාජ් කරලා ස්කැල්ප් එකට දැනෙන්න මසාජ් කරලා ඉවරලා කොණ්ඩේ දැන් බැඳගෙන තියෙන්නේ. අපි දැන් කොණ්ඩේ මසාජ් කරද්දී ස්කැල්ප් එකට දැනෙන්න මසාජ් කරන්න කියලා කිව්වහම අත තද කරලා මසාජ් කරන්න යන්න එපා. ස්කැල්ප් එකට ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න. කොණ්ඩේ ගැලවිලා යන්නේ නැති වෙන්න. ස්කැල්ප් මසාජ් එක කරන්න. ඊට පස්සේ මේ විදිහට කොණ්ඩේ බැඳගෙන අපි පැය භාගයක් විතර මේ හෙයාර් මාස්ක් එක කොණ්ඩේ තියෙන්නලා වොෂ් කරලා අයින් කරන්න ඕනේ. වොෂ් කරද්දී අපිට පුළුවන් ෂැම්පූ කන්ඩිෂනර් කරලා මේක සෝදලා යවන්න. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදාගත්තේ හෙයාර් ෆෝල් එක අඩු කරන, කොණ්ඩේ ඩ්‍රයිනස් එක අඩු කරන, කොණ්ඩේ වවා ගන්න උපකාරී වෙන මුරුංග කොළ හෙයාර් මාස්ක් එක තමයි. මේක ගොඩාක් හොඳ හෙයාර් මාස්ක් එකක්. මේක සතියකට දෙපාරක් විතර පාවිච්චි කරන්න ඒක හොඳයි. මම තව හෙයාර් මාස්ක් එකක් යූස් කරනවා. ඒ තමයි බිත්තර දාලා හදන එග් මාස්ක් එක. ඒකත් මම ඊළඟ වීඩියෝස් වලින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මේක තමයි අද වීඩියෝ එක. ඔයාලත් මේක කරලා බලන්න. සතියකට දෙපාරක් විතර මේකෙන් හොඳ රිසල්ට් එකක් හම්බ වෙනවා. මාස 3ක් විතර මේක ඉතින් කරන්න ඕනේ. ඉතින් මේ මුරුංග කොළවල හොඳ ගුණයක් තියෙනවා. කොණ්ඩේ වවන්න වගේම ශරීරයේ අනිත් දේවල් වලටත් ශරීරය වර්ධනය කරගන්න, ශරීරයේ පෝෂණය වැඩි කරන්න මේ මුරුංගා ගොඩක් උදව් වෙනවා. ඉතින් මේක කොණ්ඩේට පාවිච්චි කරාම කොණ්ඩේ පෝෂණයත් ගොඩක් ඉහළ යනවා. ඉතින් මේක තමයි අද වීඩියෝ එක. මම හිතනවා ඔයගොල්ලෝ ආසාවෙන් බලුවා කියලා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. Thank you.